आईबोवन T20 वर्ल्ड कप එකේ සුපිරි 8 දෙනාගේ තරඟාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉවත් වීම පිළිබඳව පරාජය පිළිබඳව බොහෝ දෙනෙක් අවලාද චෝදනා එල්ල කරමින් සිටින වෙලාවක තමයි මේ ඔබත් එක්ක අදහස් ප්‍රකාශ කරන්න එකතු වෙන්නේ. ප්‍රධානම කාරණාව වන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට චෝදනා ඕමයක් එල්ල කරනවා. ඒකේ ප්‍රේක්ෂක විදියට එළියේ ඉන්න අපිට මේ පිළිබඳව අදහස් දක්වන්න අවස්ථාවක් තිබෙනවා. හැබැයි ප්‍රේක්ෂකයන් විදිහට අපි ක්‍රීඩකයන්ව විවේචනය කිරීම සහ චෝදනා එල්ල කිරීම කොතරම් සාධාරණද කියන කතාව ඔබට අපට කතා කළ යුතුයයි මා විශ්වාස කරනවා. ඒක ප්‍රධානම කාරණාව වන්නේ ක්‍රීඩකයෙක් බිහි වෙන්නේ බොහොම කැපකිරීමක් තුල. ඔහුගේ පාසල් ජීවිතය තුල එහෙමත් නැත්නම් ක්‍රීඩා සමාජය තුල බොහොම කැපකිරීමක් කරමින් ප්‍රැක්ටිස් කරමින් ඒකට කාලය යොමු කරමින් ඔහුගේ සියලු කාරණා පැත්තක තබමින් ක්‍රීඩාවට ඇති කැමැත්ත නිසා තමයි ඔහු ක්‍රීඩකයෙක් බවට පත් වෙන්නේ. ඒ ඔහුගේ සහජ දක්ෂතාවය සහ කැපකිරීම තුල. හැබැයි 2 කෝටිය ජනතාව ඉන්න රටක 15 දෙනෙක්ගේ කණ්ඩායමට එකතු වෙනවායි කියලා කියන්නේ විශාල අභියෝගයක්. හැබැයි මේ අභියෝගය ජයග්‍රහණය කරන්නේ ඔහුගේ ස්ව කැපවීම තුල. ඒ නිසා ක්‍රීඩකයන් විවේචනය කිරීම කළ යුතුද නැද්ද කියන එක මීට වඩා අපි සිතා බල යුතු කාරණාවක් බවට අදපත් වෙලා තිබෙනවා. ඒක ප්‍රධානම හේතුව තමයි සෝෂල් මීඩියා හරහා ඩිජිටල් මීඩියා හරහා අද මේ වෙන සිද්ධීන් දිහා බැලුවාම බොහෝ දෙනෙක්ගේ චෝදනාවට ක්‍රීඩකයන් ලක් වෙලා තිබෙනවා. හැබැයි ඔවුන්ගේ ඒ මානසික තත්ත්වය පිළිබඳව අපි හිතන්නේ නැතුව කරන චෝදනාවට ඔවුන්ට පිළිතුරු දීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒකත් අපි ඔබට මතක් කරන්නට කැමතියි. හැබැයි ප්‍රේක්ෂකයෝ විදියට අපි ක්‍රීඩාංගණයට එන්නේ ටිකට් පතක් අරගෙන ජයග්‍රහණය බලාපොරොත්තු වෙන්නේ. අපේ ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණය තමයි අපේ ප්‍රේක්ෂකයන්ගේ සතුට වෙලා තිබෙන්නේ. ඒක එක පැත්තකින් සාධාරණ කතාවක්. හැබැයි ක්‍රීඩකයෝ ක්‍රීඩාංගණයට එන්නේ ජයග්‍රහණය බලාපොරොත්තු වෙන්නේ. ඔවුන් කවදාවත් පරාජය ලබන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ජයග්‍රහණය ලබන්න එන කණ්ඩායම වගේම ප්‍රතිවාදී කණ්ඩායමත් එන්නේ කෙසේ හෝ ජයග්‍රහණය රැගෙන යන්නට. ඒ නිසා ක්‍රීඩාවේ තත්ත්වය මේකයි. හැබැයි අපි අපේ ක්‍රීඩකයන්ව විවේචනය කිරීම තුළින් රටක් විදියට එහෙමත් නැත්නම් ක්‍රීඩාවට එන්න බලාපොරොත්තු වෙ ඉන්න නවක ක්‍රීඩකයන්ට අසාධාරණයක් සිදු වෙනවා යයි අපිට විශ්වාස කළ යුතුයයි අපිට සිතන්නට වෙනවා. ඒකේ ප්‍රධානම කාරණාව තමයි අපි 96 වර්ල්ඩ් කප් එක ගත්තට පස්සේ ඊට පස්සේ වර්ල්ඩ් කප් එකේ අපි බොහොම අපහසුතාවයෙන් තමයි අපිට ඉන්නට සිදු වෙන්නේ. ඒකට හේතුව අපි බොහොම පස්සට යනවා. හැබැයි පස්සට ගියාට අපි ක්‍රීඩාවේ ඉදිරියට ගමන් කළා බොහොම දේවල් එක්ක. හැබැයි ඒ කාලේ සෝෂල් මීඩියා තිබුණේ නැහැ. හැබැයි අද වෙලා තිබෙන්නේ ප්‍රේක්ෂකයන් එනවා ජයග්‍රහණය බලාපොරොත්තු වෙයි. ප්‍රේක්ෂකයන්ට නොසිතන ආකාරයෙන් පරාජයටපත් වුණාම අපේ සෝෂල් මීඩියා කරන අයත් ඩිජිටල් මීඩියා වලින් අයත් මයික් එක දික් කරලා ප්‍රේක්ෂකයන්ගෙන් අහනවා අද තරඟයේ කොහොමද කියලා. එතකොට ප්‍රේක්ෂකයන්ගේ වේදනාව ඔවුන් පිට කරන්නේ අර මයික් එකෙන්. එතකොට මුළු ලෝකයක් මුළු රටක් දකිනවා ප්‍රේක්ෂකයෝ විදියට ප්‍රේක්ෂකයන් අර ක්‍රීඩකයන් සහ ක්‍රීඩා කරන කණ්ඩායම විවේචනය කිරීම. ඒ හරහා ඔවුන්ගේ මානසික තත්ත්වය කොහොමද කියන එක අපි දෙපාරක් සිතා බැලිය යුතුයි. මොකද ක්‍රිකට් ක්‍රීඩාව කියලා කියන්නේ මානසික ඒකාග්‍රතාවය බොහොම හොඳින් තිබිය යුතු ක්‍රීඩාවක්. ඒකට හේතුව තමයි අපි පාපන්දු ක්‍රීඩාව ගැන හිතුවොත් පාපන්දු ක්‍රීඩාවේ ගෝල් එකක් ලබා ගැනීම සඳහා අවස්ථා ප්‍රමාණය විශාල ප්‍රමාණයක් ලැබෙනවා. උන්ට ගෝල් එක try කරන්න පුළුවන් අවස්ථා බොහොමයක් ලැබෙනවා. හැබැයි ඒක try කරලා ගෝල් එකක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. හැබැයි ක්‍රිකට් ක්‍රීඩාවේ අතපසු වෙන එක සිද්ධියක් තුළ මුළු ඉනිමක් කඩාගෙන වැටෙනවා. එහිදී ආපහු උන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාව තුළ සහ පාපන්දු ක්‍රීඩාව අතර වෙනසක් තිබෙනවා. ඒ වගේම තමයි අනෙක් ක්‍රීඩාව අතර මීට වඩා ආත්පතින් වෙනස්කම් තිබෙනවා. ඒක ක්‍රීඩාව කරන ඔබ දන්න නිසා ඔබට මතක් කරන්න කැමති ප්‍රේක්ෂකයෝ විදියට ප්‍රේක්ෂකයෝ එන්නේ ජයග්‍රහණය බලාපොරොත්තු වෙයි. ක්‍රීඩා කරන්නේ ක්‍රීඩා කරන සියලු කණ්ඩායම් සහ ක්‍රීඩකයෝ ජයග්‍රහණය. හැබැයි උන්ට ජයග්‍රහණය ලබන්න බැරි වුණාම අර ජයග්‍රහණය ලබන මොහොතේ ඔල්වර්සම් ලබා දීලා සතුට ප්‍රකාශ කරනවා වගේම ඔවුන් පරාජය වෙන අවස්ථාවේදී ඔවුන්ගේ පරාජයත් එක්ක අප ප්‍රේක්ෂකයෝ විදියට සිටගත යුතු යයි අපි විශ්වාස කරනවා. එහෙම නැති වුණොත් හැමදාම ක්‍රීඩකයන්ව විවේචනය කිරීමට ලක් වුණොත් නවක ක්‍රීඩකයෝ නවක පාසල් ක්‍රීඩකයෝ කොහොමද ක්‍රිකට් ක්‍රීඩාවට හෝ වේවා තවත් ක්‍රීඩාවකට හෝ වේවා කොහොමද එන්නේ කියන කතාව දෙපාරක් සිතා බැලිය යුතුයි. මොකද ප්‍රේක්ෂකයෝ විදියට කරන විවේචන දරා ගැනීමට හැකියාවක් තිබේද කියන ප්‍රශ්නය
ක්‍රීඩකයන් තුළ තියෙනවා. ඒ නිසා ප්‍රේක්ෂකයෝ විදියට ක්‍රීඩාව විවේචනය කරන වාද නැද්ද කියන අයිතිය පිළිබඳව අපි දෙපාරක් සිතා බැලිය යුතුයි.